සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකකින් ගෙනාවේ green wall එකකට drip irrigation එකක් කරපු ආකාරය. ඉතින් ඒක ගැන අපි සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට යන කලින් ඔයාලට මතක් කරනවා ඔයාගේ garden එකට ඒ වගේම ඔයාගේ වගාවට තනියම irrigation system එකක් සවි කරන්න කැමති කෙනෙක් නම් දැම්ම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම අපි ඔයාලට නිරන්තරයෙන්ම ලබා දෙනවා. හරි ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට පේනවා මේ වෝල් එකේ රැක් හදලා තියෙනවා. ඒකේ එක පැත්තක පොට්ස් දාලා තියෙනවා. අනෙක් පැත්තට නම් තාම පොට්ස් දාලා නැහැ. ඉතින් මේ පේන රැක් දෙකට තමයි අපිට මේ drip irrigation system එක දාන්න තියෙන්නේ. ඉතින් මෙතනදී සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අපි මැනුවල් දාලා තියෙන්නේ. මෙතනදී බාගේ PVC pipe තමයි main line එකට දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි lateral line වලට මිලිමීටර් 16 LDP pipe එක තමයි අරගෙන තියෙන්නේ. හරි ඉතින් අපි main line එක මේ විදිහට දාගෙන ඊට පස්සේ මේ පැලපේලි අණුව තමයි main line එකට T-socket දාලා male adapter වලින් LDP pipe එක සවි කරගන්නේ. හරි ඉතින් මේ විදිහට දාගත්ත LDP pipe එක අපි මේ පොට් අණුව මේ විදිහේ හෝල් පංචයකින් ඉද ගන්නවා. අපි මෙතනදී පාවිච්චි කරන්නේ මේ Netafim කියන 2 liter drip එක. ඉතින් මේ drip එක අපි මේ විදිහට pipe එකට connect කරගන්නවා. හරි ඉතින් දැන් නම් අපේ වැඩ ටික අවසන් වෙලා තියෙනවා. අපි දැන් බලමු මේකේ වැල් ඕපන් කරපුවාම කොහොමද සිස්ටම් එක වැඩ කරන්නේ කියලා.